රත චුටි උනේ හොඳකුත් තියෙනවා මට බලයක් තියෙනවා මේක හරි මාත් ඔයා ගැන හොයන්න ගත්ත හින්දා තමයි හේ මේ පරුවිය බලා කියාගෙන ඉන්න අහිංසක යාට හැමදේම තේරුණා ඒක නෙවෙයි ඔයා කොච්චර කාලයක් තිස්සේ මේවා කරනවද අනේ පද්ධතියක් හැදුවා තව මම මේ තොප්පිය දාගෙන හිටියොත් මෙතන ඕනේ හොඳ විවේකයක් නටන්නේ මමගේ හිත හදුවනම් හරි ඒක කතා කරන්නත් මට බෑ අනික මට අවුල් වෙලා ඇති ඔයා අලවලා හිත හදලා ඔයාත් ඉතින් හුලන් ටිකක් වද්දගෙන එන අපොයි වෙනස් වෙන්න මම එක පිටින් තන්ට එන ගම ඔව් මට හොඳට මතකයි ඔය ඉන්නවලු ඔය දෙන්න යාළු වෙන එතනයි හොඳම තැන තමයි ඔයාට හිතෙන්නේ නැති ආට ආව ගැලපෙන්නේ නැහැ කියලා ඒත් ඉන්නම ඉස්සර ඉඳන් හොඳම යාළු ඉතින් තරහ වෙන්නේ නැත්තම් මං ඔයාලට පොඩි දෙයක් කියන්නද කරගන්න උඩ හොඳට හිරු එළියක් තියෙනවා එයා පනිනවා ස්ලෝ මෝෂන් එකේ තමයි ෆ්ලෑෂ් ඒක තමයි කියන්නේ අපි දෙන්නටම හොඳයි මොකද එයා ඒකට හොඳට කලින් එයාට එක කටින් අල්ල ගන්න. කොහොම ටිකක් ඉන්නවද කොබේ ඔව් අනේ මං අරන් යනවා මං කඩවසම්ද කියලා බලන්න කනේ යා ස්විම් කරනලා කොහමද මං ක්ලැච් බයිට හැදිච්ච ගෑනු ළමෙක් අසේ ඉන්න හොඳ විදියක් හදලා දෙයි. මෙහෙට වෙලා කරන්නේ හවුද මම මේ ආවේ පොඩ්ඩක් පීනන්න පුරුදු වෙන්න මම කරගෙන යන්න මං එහෙනම් දැන් යනවා හොඳම පරිවියා. එතකොට ඔය පරේයෙද්ද? එන්නේ. හැබැයි ඒක අපිට වැඩකට ඇති දෙයක් කරගන්න පුළුවන්. ටික රය මේ නගර ගෙලවට දාන්න කියලා උත නපුරෙන් පුරෝලා දාන්න. මිස්ටර් පීටර් මම තමයි ෂැඩෝ ෆ්ලයි අකුමා. කගාමි අනේක පාරක් උදත්තා අපි තාම වැඩේට කලින් කරපු හැම මෙහෙයුමකම උත්තර මගේ ළඟමනේ තිබිලා තියෙන්නේ රතු චූටි දෙපා ඔයාව නවත්තන්න බලාගෙන ඉන්න දුෂ්ට ඔය හිටියෝ ආවම තමයි. මගේ පටත් බයයි පරවියන්ටත් බයයි පූල් එකේ ශ්‍රී ලංකා මෙන්න කෙනා මේක සතුටක් ඒඩ්‍රියන් කොරේ අහුනේ අන්තිම පාරට කියලා කියන්න පුළුවන් නම් කොච්චර හොඳද ඒ උනා නේද ඔයාගේ කලින් බලේ නැති වෙන්නේ නෑනේ මොකද්ද ආයෙමත් කවදාවත් අපිට දුෂ්ටියෝ වෙන්න ඕන වෙන එකක් නෑ. ඌ අර හදවත ගැහිනවා ඇඟ හිරි වැටෙනවා පාඩම් නේද එයාගේ හොඳ වයිදි හරිම ලස්සනයි නේ.